ඉගෙනුම් මග සමග එකතු වන ඔයාලා හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණිය ගණිතය පළමු පාඩම වන වෘත්ත පිළිබඳව. මුලින්ම අපි වෘත්තයක් කියන්නේ කුමක්ද කියලා හඳුනා ගනිමු. සරලව කිව්වොත් වෘත්තයක් යනු සරල සංවෘත වක්‍ර හැඩයකි. මේ ආකාරයට දැක්වෙන වක්‍ර හැඩයකට වෘත්තයක් කියලා අපි කියනවා. ඊළඟට අපි ජ්‍යාමිතියට අනුව වෘත්තයක් කියන්නේ කුමක්ද කියලා බලමු. ජ්‍යාමිතියට අනුව වෘත්තයක් යනු දෙන ලද ලක්ෂයක් වටා එනම් අරය නමින් හඳුන්වන නියත දුරකින් තලයක් මත පිහිටන සියලු ලක්ෂයන්ගෙන් සමන්විත කුලකයයි. ඊළඟට අපි වෘත්තාකාර හැඩය ඇති දෑ හඳුනා ගනිමු. CD තැටිය කියන්නේ වෘත්තාකාර හැඩයක්. තව ඔරලෝසුව රබානත් වෘත්තාකාර හැඩයක් ගෙන තියෙන්නේ. වාහන රෝදයද අපාවට ඇති වෘත්තාකාර හැඩයක්. ඒ වගේම සුක්කානම සහ පෙනේරයත් වෘත්තාකාර හැඩයන් වෙනවා. ඊළඟට අපි ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත අඳිමු. රුපියල් 2 කාසියක් භාවිතයෙන් වෘත්තයක් නිර්මාණය කරගන්න ආකාරය මෙම වීඩියෝවෙන් ඔබට පෙනේ. ඊළඟට අපි පීරිසිකෝප්පයක් භාවිතයෙන් වෘත්තයක් නිර්මාණය කරගන්න ආකාරය බලමු. පීරිසිකෝප්පය මෙලෙස තබා වෘත්තයක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්. මේ තියෙන්නේ පීරිසිකෝප්පයෙන් නිර්මාණය කරගත් වෘත්තය වේ. වෘත්තය ඇතුළත තියෙන්නේ කතිර ලකුණ. වෘත්තයෙන් පිටත තියෙන්නේ හරි ලකුණ. වෘත්තය මත තියෙන්නේ තිත් ලකුණ. ඒ කියන්නේ වෘත්තයෙන් ඇතුළත කොටස කතිර ලකුණත් වෘත්තයෙන් පිටත කොටස හරි ලකුණත් වෘත්තය මත තියෙන්නේ තිත් ලකුණත් වේ. ඒ අනුව අපි ඔයාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක් වන ක්‍රියාකාරකම් 1 සඳහා යමු වෙමු. වෘත්තය ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තය ඇතුළත තියෙන අක්ෂර මොනවාද බලමු. A, P, O. A, P, O වෘත්තය ඇතුළත පිහිටීම් ඇති අක්ෂර වේ. වෘත්තය මත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තය මත පිහිටීම් ඇති අක්ෂර මොනවාද බලමු. B, X, E, L. B, X, E, L වෘත්තය මත පිහිටීම් දක්වා ඇති අක්ෂර වෙනවා. වෘත්තයට පිටත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තයෙන් පිට තියෙන්නේ මොකක්ද බලමු. වෘත්තයෙන් පිටත තියෙන්නේ K අක්ෂරය. එනම් වෘත්තයෙන් පිටත පිහිටීම් දක්වා ඇති අක්ෂරය K වෙනවා. ඊළඟට අපි ක්‍රියාකාරකම 2 සඳහා යමු වෙමු. මේ ක්‍රියාකාරකමත් ඔයාලගේ පෙළ පොතේ තියෙන එක අභ්‍යාසයක්. පුවරුවකට ඉදිරියෙන් වූ ස්ථානයක සිට එම පුවරුවට ඊතල ඉල්ල කිරීමේදී තරඟයකදී වෘත්තය මතට ඊහිස පතිත වූ විට ලකුණු 10ක්ද වෘත්තය ඇතුළට ඊහිස පතිත වූ විට ලකුණු 5ක්ද ලැබේ. එහෙත් වෘත්තයෙන් පිටතට පතිත වූ විට ලකුණු නොලැබේ. ඉහත තරඟයට සහභාගී වූ සිසුන් කණ්ඩායමක එක් සිසුවා විසින් එල්ල කරන ලද ඊතලයේ හිස පතිත වූ ස්ථානය රූපයේ දැක්වේ. ලකුණු 10ක් ලබාගත් සිසුවෝ කවුරුද?
ලකුණු 10ක් ලබාගෙන තියෙන්නේ ඊහිස වෘත්තය මතට පතිත වූ සිසුවෝ. ඒ කියන්නේ වෘත්තය මතට ඊහිස පතිත වෙලා තියෙන්නේ සංජීවගෙයි මොහාන්ගෙයි. ලකුණු 10ක් ලබාගෙන තියෙන්නේ කියන්නේ සංජීවයි මොහානුයි. ලකුණු ලබා ගැනීමට නොහැකි වූ සිසුවෝ කවුරුන් 19. ඒ කියන්නේ වෘත්තයෙන් පිටතට ඊහිස පතිත වූ අයට තමා ලකුණු ලබා ගැනීමට නොහැකි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රජිත. මෙම සෑම සිසුවෙකුටම තවත් වාර 2 බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට ලබාගත හැකි උපරිම ලකුණු ගාන කොපමණ 19. මොහාන් කලින් පාරත් වෘත්තය මතට තමා ඊහිස පතිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොහාන්ට ලකුණු 10ක් කලින් ලැබිලා තියෙනවා. ඒ අනුව මොහාන්ට තව වාර 2 බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට 10 බැගින් තව දෙවතාවක් ලබා දෙනවා. ඒ කියන්නේ මොහාන්ට ලබාගත හැකි ලකුණු ගණනව උපරිම ලකුණු ගණන වන්නේ 10ව 2ක් 20ත් කලින් ලබාගත් ලකුණු 10ත් එක්ක ලකුණු 30ක්. ඊළඟට අපි උත්තමෝස්තර අඳිමු. අපි උත්තමෝස්තර වෘත්තාකාර හැඩයක් නැති දෑ කලින් හඳුනාගත්තනේ. ඉතින් එවැනි වෘත්තාකාර හැඩයක් නැති කාසියක් හෝ වතුර බෝතල් මූඩියක් ගෙන මෙවැනි සරල වෘත්තමෝස්තර නිර්මාණය කරගන්න පුළුවන්. මේ ආකාරයට ලස්සන වෘත්තමෝස්තර ඔයාලටත් නිර්මාණය කරගන්න පුළුවන්. කවකටුව භාවිතයෙන් ඊළඟට අපි වෘත්තමෝස්තරයක් නිර්මාණය කරගමු. ඔයාලට කැමති දුරක් ගෙන එනම් අරයක් ගෙන කවකටුව භාවිතයෙන් වෘත්තයක් නිර්මාණය කරගන්න. ඉන්පසුව එම අරයම ගෙන කවකටුවේ තුඩ වෘත්තය මත ඇති ඕනෑම ලක්ෂයක තබා නැවත වෘත්තයක් නිර්මාණය කරගන්න. ඉන්පසුව පළමු වෘත්තයක් ඇඳගත් වෘත්තය සහ දෙවනු ඇඳගත් වෘත්තය ඡේදනය වන ලක්ෂය මත කවකටුව තබා නැවත වෘත්තයක් නිර්මාණය කරගන්න. නැවතත් පළමු නිර්මාණය කරගත් වෘත්තය සහ දෙවනුව නිර්මාණය කරගත් වෘත්තය ඡේදනය වන ලක්ෂය මත කවකටුව තබා නැවතත් වෘත්තයක් ඇඳගන්න. මේ විදිහට වෘත්ත අඳිද්දී ඔයාලට රටාවක් ඇති බව තේරෙනව නේද? ඒ රටාව අනුගමනය කරමින් මේ ආකාරයට අවසානයට ඇඳගත් වෘත්තය පළමු වෘත්තය සමග ඡේදනය වන ලක්ෂය මත කවකටුවේ තුඩ තබමින් මේ ආකාරයට අලංකාර වෘත්තමෝස්තරයන් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්. මෙතනින් වෘත්ත පාඩම අවසන්. ඉගෙනුම් මග සමග එකතු වුණ ඔයාලට මේ පාඩමේ මොනාම හරි ගැටලුවක් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න අමතක නොකරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.